සුපිරි 8 දෙනාගේ වටේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත තරඟේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා දසුන් සානක මුලින්ම පන්දු පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කරා. එම තීරණයට සාධාරණයක් ඉටු කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් අංශ අසරණ පාවට පත් කරමින් පන්දු වාර 20 අවසානයේදී ලකුණු 146කට සීමා කරන ලදී. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් සානක විශ්වාස කළ තම පිතිකරුවන් එංගලන්ත පන්දු යවන්නන් හමුවේ දැඩි අසීරුතාවකින් පන්දුර පහර දී ඔවුන්ගේ අසුන ක්‍රීඩාගාරය තුල වෙන් කරවා ගන්නා ලදී. වැඩිම ලකුණු ලාභියා වූ දසුන් සානක තම වගකීම නිසි ලෙස යම් තාක් දුරට ඉටු කර ඇති, නමුත් එයද තරගයේ ජයග්‍රහණය කරා යාමට තරම් වාසිදායක වූයේ නැහැ. සුපිරි 4 දෙනාගේ වටයට සුසුකම් ලබා ගැනීමේ අවස්ථාව පාකිස්තානයට සහ නවසීලන්තයට වඩා ශ්‍රී ලංකාව සඳහා තවමත් හොඳ අවස්ථාවන් පවතී. නමුත් නවසීලන්තය සහ පාකිස්තානය එංගලන්තය හමුවේ තරග ජයක් ලබා ගත්තත් ඔවුන්ට හිමිවන්නේ ප්‍රසාද ලකුණු 3ක් පමණි. ශ්‍රී ලංකාව සඳහා තවමත් හොඳ අවස්ථාවක් ඉතිරිව ඇත. ඔවුන් මෙම තරග දෙකම ජය ලබා ගත හොත්